හලෝ සුබ දවසක්. සිංහල බසින් හෙබ්‍රෙව් උගනිමු. බයිබලයේ හෙබ්‍රෙව් භාෂාව දැන ගැනීම කිතුණුවට අවශ්‍යද? යන පාඩම් මාලාවේ තවත් එක් වැදගත් පාඩමක් ඔබ සමග බෙදා ගන්නටයි මම සූදානම් වන්නේ. අභිමුඛය පානීම්. ඒ වගේම එල් පානීම් යන වචනය මාගේ අභිමුඛයේ දෙසට. එල් කියනකොට මෙතනින් තිබෙන අලිෆ් අකුර සහ ලමෙන් අකුර නෙවෙයි. මෙතන තියෙන අයින් අකුර සහ ලමෙන් අකුර. ඒ නිසා මෙතන දෙවිඳුන් කියන අර්ථය නෙමෙයි මේ එල් කියන වචනේ මෙතනදී තිබෙන්නේ. පානීම් යන වචනේ මුහුණ යන අර්ථයක් තිබෙනවා. එයින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීම හා සමාන සමීප සම්බන්ධතාවයක්. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සමග බලයද තිබෙනවා. ඒ නිසා මුළු පොළව උන්වහන්සේගේ අභිමුඛයේ පානීම් ඉදිරියේ දෙදරන බව වීරාවලිය 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ සහ ගීතාවලිය 68 වෙනි ගීතිකාවේ 8 වෙනි පදයේ අපට දකින්නට පුළුවන්. නික්මයාම 33:14 ඉතාමත් වැදගත් දේ වචන කොටසක්. එහි ඇත්තේ මාගේ අභිමුඛය ඔබ සමග එන්නේ යනුවෙන් මෝසෙස්ට පවසන ආකාරය. එහි ඇත්තේ පානි මුහුණ කියන අර්ථයේ තිබෙන වචනය තමයි එහි තිබෙන්නේ. මේ අදහස් කරන්නේ දෙවියන් වහන්සේ හුදෙක් බලවේගයක් ලෙස නොව පුද්ගලිකව තමන්ගේ සෙනග සමග සිටින බවයි. මේ හුදෙක් දුර සිට බලන ආරක්ෂාවක් නොව ඉතාමත් සමීප සම්බන්ධතාවක් බව අපට තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම එහි තිබෙන තවත් වචනයක් යෙලෙක් කියන වචනය. මේ යෙලෙක් කියන්නේ අර්ථය වන්නේ ගමන් කිරීම හෝ ඇවිදීම. එකට ඇවිදීම, එකට ගමන් කිරීම යන අර්ථය. එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ට ඉදිරියෙන් හෝ ඔවුන් අසලින්ම ඇවිදින බව මෙයින් හැඟවෙනවා. සමහර අවස්ථාවල ඒ ජනතාව බිය ගන්නවා. උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ ආදම් සහ ඒව අකීකරුකම් නිසා දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් හලා ගියේ එම බිය නිසාවෙන් බව අපට තේරුම් ගන්නට පුළුවන්. තවදුරටත් නික්මයාම 33:14 දෙස අවධානය යොමු කරන විට අපට දැකිය හැකි වන්නේ මාගේ අභිමුඛයේ ඔබ සමග ඉන්නේය. එපමණක් නෙමෙයි මම ඔබට සහනය දෙන්නෙමි යනුවෙනුත් එහි සඳහන් කර තිබෙනවා. ඒ සහනය දෙන්නෙමි යන වචනය වාහනි හෝටි යන වචනය. කාන්තාරයේ අස්ථාවරත්වයේ මැද දෙවියන් වහන්සේ මෝසෙස්ට ස්ථාවර සහනයක් දෙන බව මෙයින් අවධාරණය කරනවා. සහනය යෝගේ සැනසීම, නිවාඩුව, විවේකය දෙන බවයි එතනදී අදහස් වෙන්නේ. පළවෙනි රාජාවලිය 19 ඒ අපට තවදුරටත් තහවුරු වන්නේ කුණාටු පොළොකම්පා මැද ගින්නේ නොව සියුම් නිශ්චලතාවයේ මැද නොහොත් මද පවනක සිහින් සුලන් රැල්ලක එලියාට දේව අභිමුඛත්වයේ අත්දකින්නට සැලැස්වීමෙන්. යෙෂායා 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ දෙවියන් වහන්සේගේ ශුද්ධ බව නිසා යෙෂායා දිවසිරයා තම පෞකාර ස්වභාවය අවබෝධ කරගන්නවා. ඒ වගේම වීරාවලිය 13:22 සහ ශුද්ධ ලූක් 1:11 සහ 12 යන පදවල අපිට දකින්න පුළුවන්. දෙවියන් වහන්සේ හෝ දේව දූතයෙකු මුණ ගැසුණු විට ඔවුන්ට මරණ බිය ඇති වෙන ආකාරය. යෝනා 1:3 යෝනා සමිඳුන් මගහැර පලා යාමට උත්සාහ කළා. මිල්ලිෆ්නේ යෙහෝවා කියලා එහි සඳහන් කර තිබෙනා දේ වචන කොටසේ අර්ථය වන්නේ යෙහෝවා ඉදිරියෙන් නැත්නම් යෙහෝවා සමීපයෙන් දෙවියන් වහන්සේගේ පෙනී සිටීමෙන් ඈත් වීමට, දෙවියන් වහන්සේගේ ආත්මයට හෝ අධිකාරීත්වයට ලක් නොවී සිටීමට යෝනා උත්සාහ කරන ආකාරයයි. ඒ වගේම ශෙකීනා යන වචනයත් මෙම වචනෙන්ද දේව අභිමුඛත්වයේ හඳුන්වා දී තිබෙනවා. ශෙකින් යන ක්‍රියාපදයෙන් පැමිණ සිටීම හා ශාකෙන් යන වචනයෙන් වැඩවසන යන අර්ථය තිබෙනවා. ශෙකීනා යන වචනයෙන් දෙවිඳුන් පොළොව මත විශේෂිත ස්ථානයක මිනිසුන් අතර වැඩ සිටින අයුරු විස්තර කෙරෙනවා. ශෙකීනා යන වචනය ඍජුවම බයිබලයේ දකින්න නොලැබුණත් මෙම සංකල්පය ගොඩනැගී ඇත්තේ දෙවියන් වහන්සේගේ මහිමය නිරූපණය කරන බයිබලයේ සඳහන් විස්තරවලින්. විශේෂයෙන්ම කුඩාරමේදී ඒ සම්මුඛීමේ මණ්ඩපයේ සහ දේව මාලිගාව තුළ දෙවියන් වහන්සේගේ තේජස දෘශ්‍යමාන ලෙස ප්‍රකාශ වීම සහ පාලුකලේදී වලාටබේ සහ ගින්න තුළ ප්‍රකාශ වීම අපිට හඳුන්වන්නට පුළුවන්. දේව මාලිගාව පිර වූ කවෝඩ් ඉසෙත් නොමැතිනම් මහිමේ සහ තේජස මගින්ද දේව අභිමුඛත්වයේ පෙන්눔 කෙරෙනවා. උන්වහන්සේගේ අභිමුඛයේ ප්‍රකාශ වන විට උන්වහන්සේගේ පාරිශුද්ධත්වයේ සහ බලය ඒ තුළ අපිට දකින්නට පුළුවන්. ඒ පාරිශුද්ධත්වයේ සහ බලය ප්‍රබල ලෙස මිනිසාට ඒ තුළ දැනෙන්නට පටන් ගන්නවා. එය හිස් හැඟීමක් නොව ඉතාමත් බරපතල
තේජවන්ත සහ ගෞරවනීය අත්දැකීම. ප්‍රථමයෙන්ම ශෙකීනා යන වචනය අපට හමුවන්නේ රබ්බිවරුන්ගේ ලියවිලිවල. මේ ස්ත්‍රී ලිංගිකත්වයේ සමග සම්බන්ධ වන බැවින් ඒ දෙවියන් වහන්සේගේ සෙනෙහස, පෝෂණය සහ සමීපතාවය නියෝජනය කරන බවට යුදෙව්වරු අර්ථකථනය කෙරෙනවා. ශෙකීනා යනු දෙවියන් වහන්සේ මිනිසුන් අතර වැඩ සිටින උන්වහන්සේගේ දිව්‍යමය හා දෘශ්‍යමාන පැවැත්ම හැඟවීමට යුදෙව් ආගමික ග්‍රන්ථවල භාවිත වන විශේෂ වචනයක්. ගීතාවලිය 139 7 සිට 10 කොටස තුළ පවසන්නේ දේව අභිමුඛත්වයෙන් පලා යාමට නොහැකි බවයි. මන්ද උන්වහන්සේ සර්ව ව්‍යාප්ත සර්ව වාසී තනන් වහන්සේ. ඒ නිසා කොහෙට පලා ගියත් කුමන ස්ථානයකට පලා ගියත් උන්වහන්සේ එහි සිටිනවා. මෙය සර්ව ව්‍යාප්ත අභිමුඛය ලෙස හඳුන්වනු ලබනවා. එසේම යම් නිශ්චිත ස්ථානයක හෝ පුද්ගලයෙකුට දෙවියන් වහන්සේගේ බලය සහ ශුද්ධකම විශේෂ ලෙස දැනෙන්නට සැලැස්වීමද දේව අභිමුඛය ලෙස හඳුන්වනවා. උදාහරණයක් ලෙස දැවෙන පඳුර අසල මෝසෙස්ට දර්ශනය වීම හඳුන්වන්නට පුළුවන්. මෙය ප්‍රකාශිත අභිමුඛය ලෙස හඳුන්වනු ලබනවා. දේව අභිමුඛත්වයේ 3 ආකාරයකින් ක්‍රියා කරනවා. ගිවිසුම් සම්බන්ධතාවය තුළ, ශුද්ධකම තුළ, ආරක්ෂාව සහ මඟ පෙන්වීම තුළ. එසේම දේව අභිමුඛත්වය යනු දේව මාලිගාව වැනි ශුද්ධ ස්ථානයක, වලාටැබ හෝ ගිනිටබ වැනි දෘශ්‍යමාන ලකුණක, රුවක් වැනි ආත්මික බලයක සහ සර්ව ව්‍යාප්ත විශ්වීය පැවැත්මක එකතුවක් බව ඒ අනුව අපිට තේරුම් ගන්නට පුළුවන්. ඒ අදහස් වන්නේ දෙවියන් වහන්සේ තම ගිවිසුමේ පොරොන්දු ඉටු කරමින් තම සෙනග කිසිදා අත් නොහරින බවයි. නික්මයන්ම 25:8 සඳහන් වෙත්තේ නුඹලා අතරේ වාසය කරන පිණිස මට නුඹලා ශුද්ධ ස්ථානයක් සෑදිය යුතුය යන්නෙමි. එසකේල් 48:35 යෙහෝවා ශම්මා යන්නේ අර්ථයේද ස්වාමීන් වහන්සේ එහි වැඩ සිටින සේක යන්නයි. මේ දෙවියන් වහන්සේගේ නාමය යම් ස්ථානයක ස්ථීරව පවතින බවට සහතික කරන නාමයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. දේව අභිමුඛත්වයේ අත්දැකීමට නම් අනිවාර්යෙන් ශුද්ධකම සහ ප්‍රශංසාව අත්‍යවශ්‍යයි. දෙවියන් වහන්සේගේ ශුද්ධ බැවින් උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඒමට ශුද්ධකම අත්‍යවශ්‍ය බව දැවෙන පඳුර ගැන සිටුවීමේදී මෙන්ම ලෙවී කතාව 19:2 පදයෙන් අපිට දකින්න පුළුවන් මා ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාද ශුද්ධව සිටිය යුතු යන්නෙන් අපිට පැහැදිලි වෙනවා. ගීතාවලිය 96 වෙනි ගීතකාවේ 9 වෙනි පදයේ සඳහන් වෙන්නේ සමිඳුන් අභිමුව පාරිශුද්ධත්වයෙන් සැරසී වැඳ වැටෙන්න යනුවෙන් සඳහන් කර ඇති ආකාරයයි. එසේම දෙවියන් වහන්සේ තම සෙනගගේ ප්‍රශංසාව මත වැඩ සිටින බව හෙබ්‍රේව විශ්වාසයයි. ගීතාවලිය 22 වෙනි ගීතකාවේ 3 වන පදයෙන් අපට පැහැදිලිව දකින්නට පුළුවන්. ද්විතීයික සංග්‍රහයේ 14 23 සහ 26 වන පදවල දැකිය හැක්කේ උන්වහන්සේගේ අභිමුඛත්වයේ දසෙන් කොටස පවා දෙවියන් වහන්සේට ගරු බිය පෑමට ඉගෙන ගන්නා ලෙසටයි. එසේම දෙවිඳුන් අභිමුව ප්‍රීති වීමටද අපට ආරාධනා කර තිබෙනවා. පළවෙනි රාජ්‍යාවලිය 10 සිට 11 පදවල අපිට දකින්න පුළුවන් වන්නේ සමිඳානන් වහන්සේගේ මහිමාලංකාරයෙන් දේව මාලිගාව පිරී ගියෙන් පූජකවරුන්ට පවා එහි සිටීමට නොහැකි වූ බවයි. එබැවින් දේව අභිමුඛත්වය යනු මනෝභාවයක් නොව දෙවියන් වහන්සේ සහ මිනිස්ය අතර ඇති මුහුණට මුහුණ හමුවීමක් බව අපට තේරුම් ගන්නට පුළුවන්. එසේ ඉම්මානුවෙල් දෙවියන් වහන්සේ අප සමගය. ස්තුති ජේසුස්ටයි.